පවුනම් නරකමය එයින් දෙලොවෙහි දුකමය. යන අපේ කුඩා කල ඉගෙනගත් කවියෙන් කියවෙන පව්කම් වලින් වැළකීමේ මූලිකතම ක්‍රමයක් වන පංචශීලයෙන් අප සමාජයට වෙන බලපෑම පිළිබඳව වදන් පෙළක් ඔබ හමුවේ තැබීමට පතන්නම් අවසර. පන්සිල්. එහෙමද තමයි පංචශීලය කියලා කියන්නේ බෞද්ධ ආගමික නායකයා වෙච්ච බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පව්කම් වැළකීමේ එක්තරා වූ ක්‍රමයක්. ඉතින් මේ ක්‍රමයේදී අපි කාරණා පහක් ඔස්සේ මේ පව්කම් වලින් වැළකෙනවා. ඉතින් ඒ නිසා මේක පංචශීලයේ විදියට හඳුන්වනවා. ඉතින් ඒ වගේම තමයි මේ ශීලය ඕනම කෙනෙකුට ඕනම අවස්ථාවකදී සමාදන් වෙන්න පුළුවන් ශීලයක් නිසා මේ ශීලය ගිහියාගේ නිත්‍ය ශීලය ලෙස බුදුරජාණන් හඳුන්වා දීලා තිබෙනවා. ඉතින් අපලමද සමාජ පසුබිම. අද සමාජ පසුබිම ගත්තාම තමන්ගේ ජීවිතේ විශ්වාස නැති, ඉන්පස්සේ තමන්ගේ දේ පිළිබඳ විශ්වාසයක් නැති, තමන්ගේ අභිචනිය පිළිබඳ විශ්වාසයක් නැති, තමන් කාත් එක්ක හරි කතා කරද්දී එයා කියන දේවල් පිළිබඳ විශ්වාසයක් නැති, ලෝකයෙන් අඩක්වමන මත් වෙච්ච පිරිසක් ඉන්න සමාජයක් බවට මේ සමාජයපත් වෙලා. ඉතින් මේ සමාජය අපි මේ සමාජය තුළ ජීවත් වෙන අපිටම අප්‍රසන්න බත්තනක් බවට පත් වෙලා. ඉතින් අපි බලමු මේ පංචශීලයෙන් කොහොමද මේක වෙනස් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ පංචශීලයේ එන පළවෙනි සිල්පදේ තමයි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉතින් අද වෙද්දී මිනිස්සු ප්‍රාණඝාතයට මිලා දිනු රැකියාවක් විදිහටත් ඒ සත්තුන් මරලා විකුණනවා වෙන්න පුළුවන් මස් පිණිස. එහෙමත් නැත්නම් තව කෙනෙක්ගේ මොකක් හරි අනුබලයක් මත තව මිනිහෙක්ව මරනවා වෙන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට තමන්ගේ ජීවිත කාලය මොහොතේ හිටපු මිනිහෙක් ඉරිසියාකාරයෙක් නිසා මැරලා යනවා වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් මේ සමාජයේ ඉන්න සියලුම මිනිස්සු මේ පංචශීලයේ පළවෙනි සිල්පදේ සුරකුවොත් මේ සමාජයේ හැමෝටම තමන්ගේ ජීවිතය පිළිබඳ විශ්වාසයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. තමන්ගේ ජීවිතය පිළිබඳ සතුටින් ජීවිතය ගත කරන්න පුළුවන් වෙනවා. ඉතින් අබ්බල් පංචශීලයේ දෙවෙනි සිල්පදය අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදත්තා දානින් හෙවත් සොරකමින් වැළකීමේ සිල්පදේ මම සමාදන් වෙමි කියලා අපි සමාදන් වෙන්නේ. ඉතින් සොරකම කියලා කියන්නේ අද කෙනෙක් ලොතරැයියක් ඇදුනොත් ඔහුට ඒ හම්බෙන මුදල හෙට වෙනකන් තියෙද කියන්න බෑ. පාරේ ඉඳන් මිනිස්සෙක් වැඩärලා ගෙදර එද්දි ඔහුගේ බෙල්ලට පිය තියන උගාව තියෙන පර්ස් එක හොරෙක් කුදුර ගන්නද කියන්න බෑ. ඉස්සර නම් සමහර මිනිස්සු හොරකම් කළේ තමන්ගේ දුප්පත්කමට. හැබැයි දැන් හොරකම රැකියාවක් බවට පත් වෙලා. ඉතින් අපි සමාජයේ ඉන්න මිනිස්සු විදියට අපි සියලුම දෙනා මේ පංචශීලයේ දෙවෙනි සිල්පදයේ සමාදන් වෙලා එක නිසිපරිදි සුරැකුවොත් මේ සමාජයේ ඉන්න හැමෝටම තමන්ගේ දේ පිළිබඳ විශ්වාසයකින් ජීවත් වෙන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ පංචශීලයේ තුන්වෙනි සිල්පදයෙන් කියවෙන්නේ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. එහෙමත් නැත්නම් කාමයේ වර්ධවා හැසිරීමෙන් වැළකීමේ සිල්පදේ මම සමාදන් වෙමි කියලා. ඉතින් අද සමාජයේ මූලිකතම ඒකකයේ වෙන පවුලේ තම අඹුවට තම සැමියට තම අඹුව විශ්වාස කරන බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් ඊටත් වඩා නරකම දේ තමයි අද ගැහැණියකට දරුවෙකුට පාරේ බහැලා යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. ඒ මිනිස්සු කාමයට ඇබ්බැහි වෙලා නිසා, එයාලා කාමුක වෙලා නිසා. ඉතින් මේ පංචශීලයේ තුන්වෙනි සිල්පදය අපි සමාජයේ ඉන්න සියලුම මිනිස්සු වශයෙන් අපි මේ සමාජයේ පුරවැසියන් වශයෙන් මේක සුරකින්න පටන් ගත්තොත් මේ සමාජයේ හැම මිනිස්සෙකුටම නිදහසේ තම ජීවිකාව ගෙනියන්නට හැකියාවක් ලැබෙවි. ඉතින් මේ පංචශීලයේ හතරවෙනි සිල්පදයෙන් කියන්නේ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. එහෙමත් නැත්නම් මම බොරු කීමෙන් වැළකීමේ සිල්පදේ සමාදන් වෙමි කියලා. ඉතින් මේ බොරු කීම තමන් එකටම හිටපු පොඩි කාලේ එකටම හිටපු යාළුවෙක් වුණත් විශ්වාස කරන්න බෑ. ඉතින් ඒ විදිහට තත්ත්වයක් උදා වෙලා තින්නේ. ඒ විදිහට එයා බොරු කියනවා වෙන්න පුළුවන් එයාගේ වාසියක් තකන්න නැත්නම් වෙන කෙනෙක්ගේ අනුබල දීමක් මත. ඉතින් මේ විදිහට කොහොම හරි කළා අද සමාජයේ අන්තර් පුද්ගල සබඳතා කඩා වැටලා තිනවා මේ බොරු කීම නිසා. ඉතින් මේ පංචශීලයේ එන හතරවෙනි සිල්පදයෙන් කියවෙන විදිහට අපේ මේ සමාජයේ ඉන්න සියලුම දෙනා මේ පංචශීල් පදය නිවැරදිව සුරැකුවොත් සමාජයේ ඉන්න හැමෝටම අනිකාව විශ්වාස කරමින් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. එතකොට යහපත් අන්තර් පුද්ගල සමතා පවත්වාගෙන සමාජයක් විදිහට අපිට නිශ්චිත එක්තරා වූ අරමුණක් කරා නගාවීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් මම දැන් මේ කිව්ව ප්‍රධාන කාරණා හතරටම බලපාන දෙයක් තමයි මේ මද්ද්‍රව්‍ය කියන්නේ. ඉතින් මේ පංචශීලයෙන් පස්වෙනි සිල්පදයෙන් කියවෙන්නේ සුරාමේරෙන් මජ්ජපමාන දට්ටානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. එහෙමත් නැත්නම් මත්වන දෙයින් වැළකීමේ සිල්පදෙම සමාදන් වෙමි කියලායි. ඉතින් මේ මත්වන දෙය කියලා කිව්වහම මත්තර ඕනෑම දෙයක් ගන්න පුළුවන්. සිගරට් හරි දුම්කොළ හරි ඔය වගේ ඕනම දෙයක්. ඉතින් මේ මත්ද්‍රව්‍ය වලට අද කුඩා දරුවෙක් වටන් වයසක මහල්ලා දක්වා ඇබ්බැහි වෙලා තිනවා. ඒ ඔවුන්ගේ ආශාවක් නිසා හෝ රැකියාවක් විදිහට වෙන්න පුළුවන්. ඉතින් අපි මේ පංචශීලයේ පස්වන සිල්පදයේ ඔස්සේ යමින් මේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණොත් අපේ සමාජයේ සියලුම දෙනා අපිට පුළුවන් වෙනවා මත් නොවිච්ච සමාජයක් ගොඩනගන්න වගේම අර කිව්ව අනිත් ප්‍රධාන කාරණා හතරටමත් මිනිසුන් පෙළඹවීම අඩු කරන්න.
ඉතින් අපි ඒ විදිහට මේ සමාජයේ අපි සමාජයේ පුරවැසියන් වශයෙන් තමා වශයෙන්වත් අපි මේ විදිහට පන්සිල් සුරකින්න පටන් ගත්තොත් අපිටම තේරෙනවා අපේ සමාජය තාම ලස්සන තැනක් වේවි කියලා. ඉතින් අපේ සමාජයේ විදිහට ලස්සන තැනක් බවට පත් කරන්න අපි සියලුම දෙනා අද ඉඳන් තමා වශයෙන් ආගම් ભેද නොසලකා හැරලා මේ පංචශීලයේ සමාදන් වෙලා මේ පංචශීලයේ සුරකිමු. අසාසිත ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.